අද අපි ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ડોක්ටර් සහ නර්ස් විතරද සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ තියෙන හොඳ ජොබ්. මේ ගැන තමයි අපි අද කතා කරන්නේ. ගොඩක් අය හිතනවා බයෝ කරලා සයන්ස් කරලා A level වලට මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ කියන්නේ රෝහලක රස්සා තියෙන්නේ එක්ක ડોක්ටර්ද එක්ක නර්ස්ද ඒ ප්‍රධාන රස්සා විදිහට අපි කියන වෘත්තියක් විදිහට කරන්න පුළුවන් තියෙන රස්සා එච්චරද කියලා. බොහෝ විට අපි පවා ලොකුවට A level කරලා එනකොට දන්නේ නැහැ. තව කියන්නේ ඒවා තියෙනවා කියලා දන්නවා. නමුත් ඒවට යන්නේ කොහොමද? මේ කෝස් කරනවද? ඒ වගේ තියෙන නර්සිං වලට වඩා තියෙන හොඳ දේවල් ඒ වගේ මේකෙන් තියෙන වෙනත් දේවල් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරමු මේ ශාස්ත්‍රයේ තියෙන මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන අනිත් ප්‍රධාන ජොබ් මොනවද කියලා. මීට කලින් අපි කතා කරලා තියෙනවා නර්ස් කෙනෙක් වුණාම වාට තියෙන වාසිදායක දේවල් අවාසිදායක දේවල් ඒ වගේම ඒකේ තියෙන හොඳ නරක අපි කතා කරලා තියෙනවා. නර්ස් කෙනෙක් වුණාම තියෙන ගැටලු ජීවිතේ ප්‍රශ්න හැබැයි නර්ස් කෙනෙක් වුණාට පස්සේ වාට තියෙන විශේෂ වාසි ඒවා අපි කතා කරලා තියෙනවා. අද බලමු අපි මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන අනිත් ජොබ් ටික මොනවද කියලා. ගොඩක් අය දන්නවා ෆාමසිස්ට්. ඒකේ ෆාමසිස්ට්ලත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි විශේෂ රජයේ විදිහට සලකනකොට රෝහලක් තුල ෆාමසිස්ට්ලා ඉන්නවා. එතකොට මේ ෆාමසිස්ට්ලාගේ කෝස් එක සාමාන්‍යයෙන් නර්සිං වල අවුරුදු 3යි. හැබැයි ෆාමසිස්ට්ලාගේ කෝස් එක අවුරුදු 2යි. ඔයාලට වගේම يعني නර්ස් කෙනෙක් වෙනවා වගේම තමයි එයාලටත් දීමනාවක් ගෙවනවා. සාමාන්‍යයෙන් අර වගේම ප්‍රමාණයක් මාසෙකට ඉගෙන ගන්නවට. ඉතින් අනිත් විශේෂ ලක්ෂණය තමයි ෆාමසිස්ට් කෙනෙක් වුණාට පස්සේ එයාට ලයිසන් එකක් හම්බෙනවා ෆාමසියක් කරගෙන යාම සඳහා. ඉතින් මේක විශාල බෙනිෆිට් එකක් ආර්ථික වශයෙන් ෆාමසිස්ට් කෙනෙක් වුණාම නර්ස් කෙනෙකුට වඩා. ඒ වගේම තමයි එයාට පෞද්ගලික ෆාමසියක් පටන් ගන්නත් පුළුවන්. එම නිසා එහෙකෙම එයාට ඩියුටි නැති වෙලාවකට එයාගේම ෆාමසි වැඩ කරන්නත් පුළුවන්. අනිත් එක තමයි ලැබ් ටෙක්නීෂියන්. ඒ නැත්තම් MLT කියමු. ඒ කියන්නේ ලැබ් එකක් කරගෙන යෑමේ ලයිසන් එක මේකෙන් හම්බ වෙන. මේකත් එහෙම තමයි කෝස් එක කරලා වුන්ටත් කෝස් එක කරන කාලේ දීමනාවක් හම්බ වෙනවා. වුන්ට මේ ලැබ් එක දාගත්තට පස්සේ වුන්ට විශාල මුදලක් උපයන්න පුළුවන් නර්ස් කෙනෙකුට වඩා. ඉහත කතා කරපුව අපි දෙකෙන්ම ඒ කියන්නේ MLT කෙනෙක් වෙන එක්කෙනයි ෆාමසිස්ට් කෙනෙක් එක්කෙනාටයි තමන්ගේ මේ ලයිසන් එක අනිත් වෙන තමන්ට හොඳටම විශ්වාසවන්ත අයට දීලා මුදල් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ රෙන්ට් කරනවා වගේ දෙයක් මේ ලයිසන් එක හරහා කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට ලැබ් එකක් කරන්න බෑ නම් තමන් MLT කෙනෙක්. නමුත් ඒක තව කාටද දීලා ඔහුට ලැබ් එකක් පවත්වාගෙන යන්න පුළුවන්. ඔහුගේ ලයිසන් එකෙන්. හැබැයි ඔහුට ඒ වෙනුවෙන් යම්කිසි මුදලක් මාසෙකට හම්බ වෙනවා. වර්තමානයේ රුපියල් 35000 45000 අතර මුදල ෆාමසිස්ට් හෝ MLT කෙනෙක් විදිහට යන මුදල තීරණය වෙනවා. සමහරවිට මේක වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟට තමයි රේඩියෝග්‍රැෆර්ලා. ඔයා දන්නවා X-ray ගන්න, ස්කෑන් කරන, CT ගන්න, MRI කරන තැන ඉන්නවා රේඩියෝග්‍රැෆර්ලා. ඉතින් මේ වගේ වෘත්තියක් ලබා ගද්දින් අර ලයිසන් එකක් විශේෂයෙන් හම්බ වෙලා ආයතනයක් දාගන්න බෑ. නමුත් ඔවුන්ටත් විශේෂ සහන විශේෂ වාසි තියෙනවා තමන්ගේ වෘත්තිය සඳහා. මොකද ඔවුන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක ලොකුවටම කරන්න පුළුවන්. මොකද ඒ විශේෂ හැකියාවක් නිසා ඔවුන්ට අවදානමක් තියෙනවා. නමුත් ඒ අවදානම් පාවිච්චි කරන්න පුළුවන් අවදානම් නැති වෙන විදිහට ඒ ප්‍රිකෝෂන් යොදාගෙන ඒ කියන්නේ ඒ විශේෂ ඇඳුම් කට්ටල ඇඳලා ඔවුන්ට පුළුවන් කිසිම විකිරණ නිරාවරණයකට ලක් නොවි තමන්ගේ රාජකාරිය කරන්න. මොකද සමහරු මේකට එන්න මැලි වෙනවා. අනේ අපිට විකිරණවාදී කිරණවාදී ඒ වගේ. නමුත් අපි තියෙන අත්දැකීම් වලට හැටියට එම විකිරණ නිලධාරීන් ඔවුන් මනාව ඒ වෘත්තිය කරගෙන යනවා තමන්ට ගැළපෙන විදිහට. ඒ නිවැරදිව ඒ වගේ වැළකී ඉන්න ක්‍රම ඇඳුම් භාවිතා කරලා ඔවුන් ඒ නිවැරදිව රැකියාව කරනවා. ඉතින් අර රේඩියෝග්‍රැෆර්ලට විශේෂ අවස්ථාව තමයි ප්‍රයිවට් හොස්පිටල් වල විශාල මුදලක් අය කරලා මෙම රේඩියෝග්‍රැෆර් කෙනෙක් විදිහට ඔවුන්ට සේවාව ලබා දෙන්න පුළුවන්. X-ray, CT, MRI වගේ යුනිට් වල. අනිත් එක තමයි eye technician. මේ eye technician විශේෂත්වය තමයි ඔයාලා දැකලා ඇති කණ්ණාඩි කඩ කියලා ඔයාගේ ටවුන් වල නගරේ ඒ වගේ තියෙනවා. ඉතින් මේ eye technician කෙනෙකුට තමයි විශේෂයෙන් මේ කණ්ණාඩි කඩයක් ඒ වගේ දෙයක් ඕපන් කරගැනීමේ විශේෂ ලයිසන් එක තියෙන. ඉතින් ඒකත් අර විශේෂ ෆාමසි එකක් දානවා වගේ තමයි මේව ටෙක්නීෂියන් කෙනෙක් වුණා නම් වාට පෞද්ගලික අංශයෙන් සහ කරන්නත් පුළුවන්. නැත්නම් Tamanටම මේ අයි කන්ටැක්ට් තියෙන ඒ ලෙන්ස් විකුණන කඩයක් ෂොප් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ප්‍රධානම නර්ස් කෙනෙක් වෙනවට
යන්න පුළුවන් තවත් වටිනා අවස්ථා. මේවා සමහරට ආර්ථික වටිනාකමින් බලනකොට නර්ස් කෙනෙක්ට වඩා විශාල ආර්ථික ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේමයි මානසික නිදහස අතින් බලනකොට නර්ස් කෙනෙකුට වඩා මානසික නිදහසක් මෙම ජොබ් වලින් ලබා ගන්නත් පුළුවන්. මොකද ලෝවර් ලෝඩ් එකක් කියලා දෙයක් නැහැ. සාමාන්‍ය නර්ස්ලාගෙන් 105ක් පමණයි පෞද්ගලික අංශයේ, කියන්නේ අපි කියමු රජයේ නර්ස්ලා ඉන්නවනම් පෞද්ගලිකව වෙනම දෙයක් කරන්න. කියන්නේ සම්පූර්ණ නර්ස්ලා අපි කියමු ලංකාවේ ඉන්නවනම් තමන්ගේ වෘත්තීය රජයේ හෝ පෞද්ගලික අංශයේ තමන් නර්ස් කෙනෙක් විදිහට රැකියාව කරනවා නම් ඊට අමතරව දෙයක් කරන්නේ 105ක් පමණයි තමන්ගේ වෘත්තියෙන් නැවත මුදල් උපයන්න. නමුත් මේ පැරාමෙඩික්ස්ලා අපි කියනවා මේ පැරාමෙඩික්ස්ලා කියලා ඔවුන්ට පුළුවන් ඔවුන්ගෙන් සාමාන්‍ය 80ක් පමණ දෙන පෞද්ගලිකව වෙනම මුදල් උපයනවා තමන්ගේ මේ වෘත්තිය පාවිච්චි කරලා. අනිත් දේ තමයි නර්ස් කෙනෙක් වෙන්න අවුරුදු 3ක් අනිවාර්යෙන් නිවැරදි නර්ස් කෙනෙක් වෙන්න ලංකාවේදී ඉගෙන ගන්න ඕනේ. හැබැයි අර අපි ඉස්සෙල්ලා කිව්ව ජොබ් ඔපචුනිටිස් වලට වසර 2ක් හෝ එකමාරක් හෝ එකක් තමයි බොහෝ වෙලාවට වැය කරන්න වෙන්නේ. ඉතින් ඒකත් විශාල වාසියක් ඉක්මනට වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගන්න. අනිත් දේ තමයි ඉගෙන ගන්න කාලෙට විශාල මුදලක් අර නර්ස් කෙනෙකුට වගේම ප්‍රමාණයක් ගෙවනවා. ඒ වගේම තමයි රැකියාවත් අනිවාර්යෙන් හම්බෙනවා. අනිත් වැදගත්ම දේ තමයි අවසානයේට ඔවුන්ටත් ට්‍රාන්ස්ෆර් යන්න ඉක්මනින් නර්ස්ලාට වඩා අවස්ථාවක් තියෙනවා. තමන්ගේ ට්‍රාන්ස්ෆර් හදාගෙන තමන් කැමති පළාතකට හෝ එහෙම යන්න. මොකද ඔවුන්ගේ වැඩි පිරිසක් නැති නිසා ඔවුන්ට ඉක්මනට යන්න පුළුවන්. ඉතින් අද අපි සරලව කතා කරේ රෝහලක තියෙන තවත් ජොබ්ස් මොනවද කියලා. මේවට යන කුසලතා සම්බන්ධ දේවල් ගැසට් වලදී ඔබට දැක ගන්න පුළුවන් ගැසට් කරාම. ඉතින් මේ ගැන තවත් විස්තර ගන්න අපි ඉස්සරහ වීඩියෝස් වලින් ගෙන එන්නම්. ඔයාලට මේ සම්බන්ධව තියෙන යම්කිසි ගැටලු තියෙනවා නම් අපේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි තව වීඩියෝ එකකින් ඒවට උත්තර දෙන්න. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.